ඔබ සියලු දෙනාටම හදවතින්ම සුබම සුබ දවසක් වෙන්නට කියලා ප්‍රාර්ථනා කරමින් ඔබේ හදවතට නිවසට එන මේ මොහොතේදී මගේ රත්තරන් අම්මේ තාත්තා දුවේ පුතේ මේ කාල පරිච්ඡේදය තුළ ඔබට දැනෙනවා ඇති ඔබේ හදවතේ තියෙන ප්‍රීතිය, සතුට, ප්‍රබෝධමත් භාවය මෙන්න මේ දේවල් හරියට තියෙනවා කියලා. ඇයි මේකට හේතුව කියලා ඇහුවොත් ඒකට රහසක් තියෙනවා. ඒ තමයි නත්තල් කාලය තුල ඒ වගේම අවුරුදු මේ සමය තුල අපිට ආදරය කරන හැම කෙනෙක්ම ප්‍රාර්ථනා කරා සුබ වෙන්නට ඕනි, යහපත් වෙන්නට ඕනි, ජේසු යලි යලිත් ඔබ තුල ඉපදෙන්නට ඕනි කියලා. මෙන්න මේ වගේ පැතුම් ප්‍රාර්ථනාවන් ලැබෙනකොට නොදැනුවත්වම සිදු වෙන දෙයක් තියෙනවා. ඒ තමයි අපේ මේ මොලේ තියෙන සෙරොටිනින් ලෙවල්ස්, ඩොපමින් ලෙවල්ස් මෙන්න මේ හෝමෝන්ස් වැඩි වෙන්නට ක්‍රියාකාරී වෙන්නට පටන් ගන්නවා. මෙන්න මේ දේවල් ක්‍රියාකාරී වෙනකොට මගේ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ නොදැනුවත්වම අපි හරිම ප්‍රබෝධමත්ව තමයි අපි ජීවත් වෙන්නේ. අපි කියන කරන දේවල් මේ සියල්ල හරිම සුන්දර වෙනවා. ඉතින් එහෙමනම් මේ ස්වභාවය මේ කාල පරිච්ඡේදයේ නෙමෙයි. හැමදාම අපිට පවත්වාගෙන යන්න පුළුවන් නම් අපි පෞල් ශුද්ධවන්ත ලස්සන පෞල් බවට පත් වේ. අපි ජීවත් වෙන පරිසරය සුන්දර වේ. ඒ සඳහා දෙවියන්ගේ ආශිර්වාදය අප සමගමයි. ආමෙන්.